ස්මෝල් බිස්නස් එකක් කරන ඔයාගේ WhatsApp එකටත් ඕඩර්ස් වැඩි කරගන්න ට්‍රික් එකක් කියලා දෙන්නද? ඒක දන්න අයත් ඇති. හැබැයි මේ වීඩියෝ එක නොදන්න අයට. ඇත්තට මුලදී මේ ගැන මමත් දැනගෙන හිටියේ නැහැ. බිස්නස් පේජ් එකක් කරන මගේ යාළුවෙක් තමයි මටත් මේ ගැන කිව්වේ. ඉතින් මේ ගැන මම වීඩියෝ එකක් කරන්න හිතුවේ මොකද මට එදා ඇතිවෙච්ච ප්‍රශ්නේම අද නංගි කෙනෙක් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා අහලා තිබුණා. ඉතින් එයාටයි මේ ගැන නොදන්න අයටයි තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේ ට්‍රික් එකේදී සරලවම වෙන්නේ ඔයා Facebook එකේ දාන පෝස්ට් එකක් හරි රීල් එකක් හරි ඩිරෙක්ට්ම ඔයාගේ WhatsApp නම්බර් එකට ලින්ක් වෙන එක. ඒක කරන්නේ ඔයා පෝස්ට් එකක් හරි රීල් එකක් හරි Facebook එකට අප්ලෝඩ් කරනකොට ඩිස්ක්‍රිප්ෂන් එකකින් පස්සේ ඔයාගේ WhatsApp නම්බර් එක දානවනේ. ඒ WhatsApp නම්බර් එක දාන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න. ඔයා කරන්න ඕනේ ඔයාගේ WhatsApp නම්බර් එකේ ඉස්සරහා බිංදුව තියෙනවනේ. ඒ බිංදුව වෙනුවට අපි කන්ට්‍රි කෝඩ් එක. ඒ කියන්නේ එකතු කිරීමයි 94 ගහලා ඔයාගේ නම්බර් එක ගහන්න ඕනේ. එතකොට මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඔයාට අයිකන් එකක් එනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා පෝස්ට් එකට හෑෂ්ටැග්ස් ඇඩ් කරනවා නම් ඇඩ් කරලා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයා පෝස්ට් එකට ගිහින් බලනකොට ඔයාගේ WhatsApp නම්බර් එක මෙන්න මේ විදිහට blue color එකකින් පෙන්නයි. ඒ කියන්නේ මේ පෝස්ට් එකයි ඔයාගේ WhatsApp එකයි සාර්ථකව ලින්ක් වෙලා තියෙන්නේ. ඒකෙන් කොහොමද ඔයාගේ සේල්ස් වැඩි වෙන්නේ කියලාත් මම ඉක්මනටම කියන්නම්. ඔයා හිතන්නකෝ ඔයා පෝස්ට් එකක් දානවා Facebook එකේ ඔයාගේ අයිටම් වල ෆොටෝස් දාලා. කස්ටමර් කෙනෙක් ඒක දැකලා එයාට ඒක ගන්න ඕනේ. හැබැයි ඔයා සාමාන්‍ය විදිහට WhatsApp නම්බර් එක දැම්මොත් ඒ කස්ටමර් ඔයාගේ WhatsApp නම්බර් එක යාගේ ෆෝන් එකට සේව් කරගෙන ඔයා WhatsApp එකේ සර්ච් කරලා ඕනේ ඕඩර් එකක් ප්ලේස් කරන්න. හැබැයි මේ මෙතඩ් එකකින් කස්ටමර් ඉන්ට්‍රස්ට් නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන අර ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඩිරෙක්ට්ම ඔයාගේ WhatsApp එකට එයාව කනෙක්ට් වෙනවා. ඒකෙන් ඔයාගේ අයිටම් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ආවම පස්සේ ප්‍රයිසස් අහනවා කියලා ඉන්න කස්ටමර් ඔයාට ලොස් වෙන්න තියෙන chance එක නැති වෙනවා. මොකද කස්ටමර්ට ආස හිතුන වෙලෙම ඔයාට ඩිරෙක්ට් මෙසේජ් කරලා prices details අහන්න පුළුවන්. මේ ක්‍රමෙත් try කරලා බලන්න ඔයාගේ sales වැඩි කරගන්න. ඉතින් මේ සම්බන්ධව තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න.